සුවේ ප්‍රහාරයට පැමිණි LTT සමාජිකයන් 21 දෙනෙකුගේ සිරුරු කඳවුරු භූමියෙන් සොයාගත් බවයි. අදාළියම 3:20ට පමණ නැගෙනහිර දෙසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල වුණා. ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර වාරයේ තවත් LTTE සමාජිකයින් පිරිසක් කඳවුරට ඇතුළු වී ඇත්තේ එහි උතුරු දෙසින්. මේ ගැටුම සිදුවන අතරතුර LTTE සැහැල්ලු ගුවන් යාන දෙකක් කඳවුරට බෝම්බ හෙළූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා. ප්‍රතිප්‍රහාරයේ යුද හමුදාවේද සහාය ලැබී තිබෙනවා. ගැටුමෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සමාජිකයින් 8 දෙනෙකු මිය ගිය අතර එහි සිටි යුද හමුදා සමාජිකයෙකුද ජීවිතක්ෂයට පත් වුණා. මිය ගිය ගුවන් හමුදා සමාජිකයින්ගෙන් දෙදෙනෙකු නිලධාරීන්. මේ ප්‍රහාරයේදී ගුවන් කඳවුරේ රඳවා තිබූ MI-24 හෙලිකොප්ටර් යාන දෙකකට සහ K8 වර්ගයේ පුහුණු ගුවන් යානයකටද හානි සිදුව තිබෙනවා. ජාතික ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ප්‍රහාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ LTTE සමාජිකයින් පැමිණ ඇති බවයි. විශේෂයෙන්ම උතුරේ ද්‍රවිඩ ජනතාව ත්‍රස්තවාදයේ මුදවා ගැනීමට යන ව්‍යාපාරයේ ඔවුන්ට ලැබෙන ඔවුන්ට දැනෙන විශාල පීඩනයක් එල්ලවමින් තිබෙන නිසා අපිට බලාපොරොත්තු වෙන්නට වෙනවා නිරන්තරයෙන්. මොකද අපි පිළිගන්න එක දෙයක් තමයි ත්‍රස්තවාදය කියන්නේ මෙයයි. ත්‍රස්තවාදීන් විසින් මෙවැනි ක්‍රියාවන් විටින් විට කිරීමට අවකාශ තියෙනවා, ඊට ප්‍රස්ථා තියෙනවා. ඔවුන් එය නොකරයි කියලා හිතන්නට බෑ. අපි විශ්වාස කරන විදිහට ඔවුන්ගේ ඉහළම මට්ටමේ පුහුණුව ලැබපු, තාමත්ම ඉහළම මට්ටමේ පුහුණුව ලැබපු, ඒත් සමගම යම් කොටසක් මරාගෙන මරණ කොටින් සහ එවැනි පුහුණුවක් ලැබපු ඉහළම මට්ටමේ කණ්ඩායමක් තමයි මේකට සහභාගී වෙන්නට ඇත්තේ කියන වටාපිටාව කොහොම පැහැදිලිව තියෙනවා. මේ ගැටුමේදී ගුවන් හමුදාවට සහාය වීම සඳහා බෙල් 212 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් වවුනියාවෙන් පැමිණ තිබෙනවා. එම හෙලිකොප්ටර් යානය මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේදී අනතුරටපත් වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන්. අනතුරින් ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන් විනාශ වූ අතර එහි ගමන් කළ නියමුවන් දෙදෙනා සහ ප්‍රහාරක බටහින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. ඔය කටකතා දෙකක් යනවා. මම ඒකත් කියන්න මොකද අහුවෙන්න. එක කටකතාවක් තමයි මේ අවරදීමකින් ඒකට තිබ්බයි කියලා. තව කටකතාවක් තමයි මේ හෙලිකොප්ටර්ස් දෙක එහෙන් ආවයි කියන්නේ බොරු කතාවක්. ඒක ඇවිල්ලා නැහැ. ඒ මේ නාවික මේ ගුවන් හමුදාවට මේ බිමින් ආපු ප්‍රහාරයක් ඒකව පාලනය කරගන්න බැරි වුණයි කියන එකට කවරක් පැති. හැබැයි දෙක පරස්පරයි. ඒ කියන්නේ දෙකෙන් එකයි වෙන්න පුළුවන්, දෙකම වෙන්න බෑ. මේ වයින්දර කඩලතාවකට සීමායි. හැබැයි කෙසේ වෙතත් මේ සම්බන්ධ සම්පූර්ණ පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා. ඒ කියන්නේ අපි තාමත් සරලව ගන්න. ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් අජන්ත සිල්වා මහතා පැවසුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සහ බෙල් 212 හෙලිකොප්ටර් යානය අනතුරටපත් වීම පිළිබඳව ගුවන් හමුදාපති නියමයෙන් වෙන වෙනම පරීක්ෂණ සිදුවන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගුවන් හමුදාව විසින් කමිටු දෙකක් පත් කළ තියෙනවා. එකක් අනුරාධපුර කඳවුරේ එල්ල කර ප්‍රහාරය සම්බන්ධයෙන්, අනිත් එකට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාව අනතුරටපත් වීම සම්බන්ධයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙක්, නිලධාරීන් 5 දෙනෙක්ගේ සමන්විත කණ්ඩායමක් පත් කළ තියෙනවා. අර බෙල් 212 හෙලිකොප්ටර් යාන අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් 4 දෙනෙක්ගේ සමන්විත කමිටුවක් දැනට පත් කළ තියෙනවා. අදාළියම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමග ඒ අවට ප්‍රදේශීය ආරක්ෂාව සඳහා පියවර රැසක් ගෙන තිබුණා. පෙරවරුවේ නගරයේ පොලිස් කේන්ද්‍ර නීතිය පැනවූ අතර ප්‍රදේශීය පුරා පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ ආරක්ෂක හමුදා සහ පොලිසිය ඒකාපත්තවයි. මේ හේතුවෙන් ප්‍රදේශීය වෙළඳසැල් බොහෝමයක් වසා තිබූ අතර පාසල් සහ රජයේ කාර්යාලවල කටයුතුද අඩාල වී තිබුණා. ගුවන් හමුදාව පැවසුවේ මේ වන විට අනුරාධපුර ගුවන් කඳවුරේ සහ අවට තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි. මේ වන විට අනුරාධපුර නගරයේ තත්වය දැනගැනීම සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ වනවා. ඒ සිටින අපේ මානවික වාර්තාකරු වසන්ත ප්‍රදීප් මාසිංගේ. මේ මොහොතේදී මේ අනුරාධපුර නගරයේ
අනුරාධපුර නගරයේ අද දවසේම දක්නට ලැබුණේ ඉතාමත් පාළු ස්වභාවයක් විශේෂයෙන් අනුරාධපුර නගරයේ පොලිස් ඇතුළු නීතිය පනවා තිබීම හේතුවෙන් කෙසේ වෙතත් අද සවස් 4ට පමණ අනුරාධපුර සහ මිහින්තලයේ පනවා තිබූ පොලිස් ඇතුළු නීතිය ඉවත් කරනු ලැබුවා. අග්‍රනීතිය පැවති කාලය තුලත් පසුවත් ආරක්ෂක සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් ඉන් 4 දෙනෙකු නිදහස් කළා. තවමත් 8 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව තමයි අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක සරත් ප්‍රේම මහතා සමග ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ ආරක්ෂක ප්‍රහාර හමුවේ LTTE සමාජිකින් 21 දෙනෙකු මිය ගොස් සිටින බව ඔවුන්ගේ සිරුරු හෙට දවසේදී අනුරාධපුර රෝහලට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ තමයි අද දවසේ අනුරාධපුර නගරයේ පවතින තත්ත්වය. මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පොලිසිය ජංගම ගුරු සේවාව යොදවා ඒ කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය අපට දැක්කන්නට හැකියාව තිබෙනවා. මම වසන්ත ප්‍රදීප් මාසිංහගේ අනුරාධපුර නගරයේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අදාළව මෙල්ල වූ ප්‍රහාරයේ හේතුවෙන් ත්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙල කිසි ලෙසකින් අඩාල නොවන බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අනුරපේදර්ශන යාපා මහතා අවධාරණය කරනවා. ප්‍රහාර වලින් රජය ආරක්ෂක හමුදාවත් බියටපත් කරන්න උත්සාහ කරනවා නම් එය ඉතාම මිත්‍යාවක්. ඒ වගේම ජනතාව අතර බීතියක් ඇති කිරීමට සමහරු කල්පනා කරනවා නම් එයක් සිදු වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයේ පරාජය කිරීමත් ත්‍රස්තවාදයේ යට වෙලා ඉන්න ජනතාව සහ ඔවුන්ගේ ප්‍රදේශ නැවත සාමාන්‍ය තත්ත්වයටපත් කිරීමත් අපගෙන යන ක්‍රියාමාර්ගයක මේ කිසිම බාධාවක් නොවන බව මම කියන්න ඕනේ. ඒ වගේම මේ දඩමීම කරගෙන රටේ ආරක්ෂක හමුදා අධෛර්යයටපත් කරන්නට LTTEට වීරත්වයක් ආරෝපණය කරන්නට විවිධ කතා පතුරවන්නට ඉඩ තිබෙනවා. එය සතුරාට කරන වරපතල උදව්වක් හැටියටයි අපි සැලකන්නේ. එය විශේෂයෙන් රටේ පටු දේශපාලන උමනාවන් වෙනුවෙන් ද්‍රෝහී කාරණාවල ක්‍රියාවල යෙදෙන්න කිසිවෙක් උත්සාහ කරනවා නම් ඒ රටට කරන අනර්ථයක් හැටියටයි අපි කල්පනා කරන්නේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අදෙල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂක හමුදා සමාජිකයන්ගේ පවුල් වෙත එක්සත් ජාතික පක්ෂය සිය සාදශය සංවේගය පළ කරනවා. එම පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රහාරයෙන් ගුවන් යානා සැලකිය යුතු සංඛ්‍යාවක් හානි වී ඇති අතර ජීවිත අහිමි වූ තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිත ලෙස හෙළිදරව් වී නොමැති බවයි. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය රටට හෙළි කිරීම රටේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ආණ්ඩුව සූදානමින් සිටියේද යන ගැටලුව මතුවන බවයි. LTTE ගුවන් ප්‍රහාර මැඩ පැවැත්වීමට රජය MiG-27 ප්‍රහාරකයන් මිලදී ගත්තද එය මෙම ප්‍රහාරය සඳහා යොදාගත් බවක් පෙනෙන්නට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. LTTE ගුවන් ප්‍රහාර එල්ල කර ආපසු යන තෙක් MiG-27 යානා තද නින්දේ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉන් පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා විදේශගතව සිට ඇති බවයි. LTTE සංවිධානයේ එල්ල කළ මෙම ප්‍රහාරය හෙලා දකින එක්සත් ජාතික පක්ෂය අනුරාධපුරයේ අනාරක්ෂිත කිරීම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව පවසනවා. තවද මෙම ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු ආරක්ෂක ලේකම්වරයාත් ගුවන් හමුදාපතිවරයාත් වහා ඉල්ලා අස්විය යුතු බව එම පක්ෂය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ LTTE ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ හෙලා දකිනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිතුමන්ගේ නිර්භීත උපදේශකත්වයේ යටතේ මාතෘ භූමිය පෙරට ගමන් කරමින් සිටින අවස්ථාවේ එම ගමන වැළැක්වීම LTTE සංවිධානයේ අරුණ වී ඇති බවයි. උදාර නායකත්වයක සෙවන ලබන රටට වත්මන් ත්‍රස්තවාදයේ මුලින්ම පුටා දැමීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. ඔහු පවසන්නේ ජනාධිපතිතුමන්ගේ දෑත් තව තවත් ශක්තිමත් කිරීමට ජනතාව හා සියලු දේශපාලන පක්ෂ එක් විය යුතු බවයි. මෙවන් ප්‍රහාර හමුවේ ජනතාව මෙන්ම සියලු දේශපාලන පක්ෂද ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිනු දැකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිප්‍රාය වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ ප්‍රහාරයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල් වෙත ශෝකය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුවාල ලැබූ රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා